සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ 2025 තිරගත වූ The Conjuring Last Writers චිත්‍රපටය ගැනය. The Conjuring Last Writers යනු ලෝක ප්‍රසිද්ධ The Conjuring Universe අවසන් කොටස ලෙස 2025 දී තිරගත වූ අතිශය රසවත් භයානක චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ නියමිත පරිදි එඩ් හා ලෝරන් වොරන් යුගලයේ අවසන් වටත් අලුත්ම භූතීය සිදුවීම විමර්ශනය කරන ආකාරය පෙන්වයි. මෙය ද කන්ජුරින් ශ්‍රේණියේ හොඳම අත්දැකීමක් බවට පත්කරමින් දර්ශකයාට ආරම්භයෙන් අවසානය දක්වාම උස්සන්න භීතියක් ලබා දේ. කතාවේ මූලික අර්ථය වන්නේ ආත්මීය බලවේග සහ විශ්වාස සහ ආදරය අතර ඇති සම්බන්ධය. ලෝරන්ගේ ආත්මික හැඟීම් සහ එඩ්ගේ විශ්වාසය එකට මිශ්‍රව අඳුරු පසුබිමක සිදුවන භයානක අවස්ථා විවෘත කරයි. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය භූතීය භීතිය පමණක් නොව මනුෂ්‍ය ආත්ම හා ආදරය පිළිබඳ ගැඹුරු අදහසක්ද දෙන බවයි. මෙම චිත්‍රපටයේ සමාන්තර ධාවන පථ දෙකක් මත ක්‍රියාත්මක වේ. ෆෙන්සිල්වේනියාවේ ස්මර්ල් පවුලේ හුරුපුරුදු හොල්මන් කිරීම සහ වෝරන්ස්ගේ විශ්‍රාම ගැනීම සහ ඔවුන්ගේ දියණිය වන ජූඩිගේ විවාහ මංගල්‍ය කෙරෙහි අවධානය යොමු කළ ගැඹුරු පෞද්ගලික කතා වස්තුවකි. පැරණි පෞරාණික කැටපතකට සම්බන්ධ බලවත් යක්ෂයෙකු විසින් භීතියට පත්කරන ලද ස්මර්ල්ගේ තත්ත්වය පළමු ක්‍රියාවේදී සැබවින්ම කරදරකාරී දෘශ්‍ය අවස්ථාවක් සහ ඵලදායී පැනීම් බිය ලබා දෙයි. කෙසේ වෙතත් මිනිත්තු 135ක දිගු ධාවන කාලය සහ මෙම සංකීර්ණ නඩුව වෝරන්ස්ගේ පවුලේ නාට්‍ය සමග ඒකාබද්ධ කිරීමට අවශ්‍යතාවයක් අවසානයේ ආතතිය තනුක කරයි. මෙම චිත්‍රපටය ඔවුන්ගේ ඇදහිල්ල සහ නොසැලෙන විවාහ බැඳීම දැඩි ලෙස නැඹුරු වේ. ශක්තිමත්ම අවස්ථාව වන්නේ යක්ෂ ගැටුම් නොව ඉවර සහ ඔවුන්ගේ දියණිය ඔවුන්ගේ භයානක ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන නිහඬ චිත්‍රවේගීය දර්ශනය. ලාස්ට් රයිට්ස් යන පිරිසුදු ත්‍රාසජනක චිත්‍රපටයක් නොවන අතර අද්භූත පවුල් නාට්‍යයක් වන අතර යක්ෂයාගේ තර්ජනය ප්‍රධාන වශයෙන් වෝරන්ස්ගේ ඇදහිල්ල සහ පවුලට ඔරොත්තු දීමේ හැකියාව පරික්ෂා කිරීමට සේවය කරයි. The Conjuring Last Rites චිත්‍රපටය වෝරන් යුවලගේ වීරත්වය ඔවුන්ගේ අවසාන අභියෝගය සහ එකිනෙකාට කළ ප්‍රේමය නිරූපණය කරනවා. සෑම අවසානයකම නව ආරම්භයක් සැඟවී ඇත. වෝරන් යුවලගේ අතින් අවසාන වූ පරීක්ෂණ ගමන් මෙන් මාගේ චිත්‍රපට විමර්ශන ගමනද අවසාන වේ. අලුත් චිත්‍රපටවලින් හමුවෙමු. ස්තුතියි.